ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන විශ්වවාහිනී නාලිකාව විසින් ගෙනෙනු ලබන ඕස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වැඩසටහන සමගින් සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාටම ඉතින් අද දවසේදීත් අපි මේ සූදානම් වන්නේ වර්ණ ලීගල් ආයතනය සමග සම්බන්ධ වෙලා ඕස්ට්‍රේලියාවේ වෙනස් වන අලුත් වන නීති රීති පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඉතින් විශේෂයෙන්ම අපි අද දිනේදීත් ඔබ හා සමග සම්බන්ධ වෙන්නේ වර්ණ ලීගල් ඩැනිනොන් ශාඛාවේ සිට. හොඳයි. වෙනද වගේම ඔබට මේ නීති රීති පිළිබඳව දැනුවත් කරන්නට අපත් සමග එකතු වන්නේ වර්ණ ලීගල් ආයතනයේ ප්‍රධාන නීතිඥයෙක් වගේම ඕස්ට්‍රේලියාවේ සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක්, නොතාරිස්වරියක් වන මధు වර්ණකුලසූරිය මහත්මිය. ආයුබෝවන්. ආයුබෝවන් හේෂානේ. හොඳයි. අපි පසුගිය සතියේදී කතා කළා 2024 25 වර්ෂයන්ට අදාළව ඕස්ට්‍රේලියානු සංක්‍රමණික ක්ෂේත්‍රයේ කොපමණ allocations ප්‍රමාණයක් කොපමණ වෙන්කිරීම ප්‍රමාණයක් වීසාවන්ට ලැබී තිබෙනවාද කියලා. ඒ යටතේ වැඩිම වෙන්කිරීම ප්‍රමාණයක් ලබා දීලා තියෙන්නේ employer sponsored visa වන් සඳහා 2023-24 වර්ෂයේ ලබා දී තිබුණු 36825ක allocations ප්‍රමාණය 2024-25 වන විට 44000ක් දක්වා වැඩි වී තිබෙන නිසාවෙන්ම අපි හිතුවා ඒ යටතේ වන skills in demand subclass 482 වීසා කාණ්ඩය පිළිබඳව ඔබට තොරතුරු ගෙන එන්නට. ඉතින් මේ යටතේ අපි දැනගන්නට කැමති මේ වීසාව පිළිබඳව කෙටි හැඳින්වීමක් මුලින්ම අපි කතා කරමු. ඔව් හේෂානේ, මේක SID කියලා කෙටියෙන් හඳුන්වන්නේ skills in demand වීසාව. මේ කලින් තිබුණා 482 TSS temporary skill shortage කියලා වීසාව වෙනුවට තමයි අඳුන්වලා දුන්නේ. ඒ සමාන ක්‍රයිටීරියා තිබෙනවා සහ යම් යම් වෙනස් කිරීම් අතුරල් කරා 2024 දෙසැම්බර් මාසයේදී මේ SID වීසාව හඳුන්වලා දෙද්දී. ඉතින් එතනදී විශේෂ කියන්න ඕනේ මෙතනදී ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එක ගැන හැමෝම කතා කරනවා. ඕස්ට්‍රේලියාවේ ඔකියුපේෂන් ලිස්ට් එක සම්බන්ධව ගොඩාක් අය නොන්දි සමහරවිට මුළු ලෝකෙම අය මේක ගැන දන්නවා සහ උනන්දු වෙනවා. ඉතින් මේ SID වීසාව සම්බන්ධයෙන් වෙනම ඔකියුපේෂන් ලිස්ට් එකක් හඳුන්වලා දුන්නා. core skills occupation list. මෙය කෙටියෙන් අපි හඳුන්වනවා CSOL කියලා. මෙය හඳුන්වලා දුන්නේ මෙයට යටතට යම්කිසි ප්‍රමාණයක් ඇතුළත් කරා ඔකියුපේෂන්ස් එහෙම නැත්නම් වෘත්තීන්. ඒ වෘත්තීන් වල ඔබ යෙදෙන හෝ අධ්‍යාපනය ලබාගත් පුද්ගලයෙක් නම් ඔබට දැනුම තිබෙනවා නම් ඔබට පුළුවන් ඔබේ එම්ප්ලොයර් ඔබට ස්පොන්සර් කරන්නට අනුග්‍රහකත්වය දක්වන්නට සූදානම් නම් ඔබට මේ වීසාව සඳහා යොදුම් කරන්නට පුළුවන් හේෂානි. මෙතනදී විශේෂයෙන් මේ CSOL ලිස්ට් මේ ලිස්ට් එක කාණ්ඩ තුනක් යටතේ සලකා බලනවා. එකක් තමයි හේෂානි ස්පෙෂලිස්ට් ස්කිල්ස් පාත්වේ, අනිත් පාත්වේ එක තමයි කෝර් ස්කිල්ස් පාත්වේ, තුන්වෙනි එක ලේබර් ඇග්‍රීමන්ට් එසෙන්ෂල් ස්කිල්ස් පාත්වේ. මේ සඳහා වෙන වූ ක්‍රයිටීරියා තිබෙනවා හේෂානි. හොඳයි. අපි 2024 දෙසැම්බර් මාසයේ මේ නව අලුතෙන්ම හඳුන්වා දුන්නු මේ skills in demand subclass 482 වීසාව යටතේ නවතම core skills occupation list එක පිළිබඳව කතා කළා. ඉතින් මීට අමතරවත් මේ වීසා කාණ්ඩය තුල වෙනස් වීම් සිදු වෙලා තියෙනවද පැරණි temporary skill shortage වීසාව සමග අපි සසදා බලද්දී? ඔව් හේෂානි, වෙනස්කම් සිදු වෙලා තිබෙනවා. මෙතනදී ඇත්තටම යම්කිසි හොඳ වෙනස්කම්ුත් සිදු වුණා කියන එක තමයි අපිට කියන්නට පුළුවන්. හේතුව ඔබට හේෂානි ඔව් කිව්වා වැඩි allocations ප්‍රමාණයක් තිබෙනවා මේ වීසා වර්ගය යටතේ ඔබට වීසා යොදුම් කරන්නට. ඉතින් එතනදී ඔබට යම්කිසි පහසුකම් ඇත්තටම ඕස්ට්‍රේලියාව විසින් ලබා දීලා තිබෙනවා. එකක් තමයි හේෂානි reduction of work experience requirement. ඒ කියන්නේ ඔබට work experience එක කලින් තරම් වැඩි අවුරුදු ප්‍රමාණයක් පෙන්වන්නට අවශ්‍ය නැහැ. ඊට වඩා අඩු අවුරුදු ප්‍රමාණයක් පෙන්වන්නට පුළුවන්. විශේෂයෙන් 2 years full time to 1 year අවුරුදු දෙකක පෙන්වන්න තිබුණා මුලින් ඔබට පළපුරුද්ද තිබෙනවායි කියලා. දැන් එය අවුරුද්දක කාල සීමාවක් ඔබට පළපුරුද්ද තිබෙනවා නම් එය ප්‍රමාණවත් මේ වීසාව අයදුම් කිරීම සඳහා හේෂානි. ඉතින් මෙය හොඳ තත්ත්වයක්.
ඒ වගේම තමයි මෙතනදී මේ අපි කතා කරා ලිස්ට් එක සම්බන්ධව core skills occupation list එක මේ 482 186 කියන වීසා වර්ග දෙකටම අදාළව තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඉතින් ඔබ 482 වීසාව ඉල්ලුම් කරද්දී ඔබට අවුරුදු 4ක වීසාවක් ලබා ගන්නට පුළුවන් මේ skill occupation list එක යටතේ ඔබ අයදුම් කරද්දී හේෂානි. එතනදී ඔස්ට්‍රේලියාව තවදුරටත් සලකා බලනවා හේෂානි. දැන් සමහර අයට ප්‍රශ්න තිබුණා මට අනුග්‍රහකත්වයේ දක්වපු එම්ප්ලොයර් සමග මම නැති වුණොත් තවදුරටත් නැති වුණොත් ඔවුන් මට රැකියාව ලබා නොදුන්නොත් රැකියාව මගේ අත්හිට වුණොත් මට මොකද වෙන්නේ? මගේ 482 වීසකට මොකද වෙන්නේ? මෙතනදී හොඳ හඳුන්වා දීමක් කරා හේෂානි. ඔබට පුළුවන් නැවත නව අනුග්‍රහකත්වයක් ලබා ගන්නට නිව් ස්පොන්සර් හොයා ගන්නට පුළුවන්. එතනදී ඒ නිව් ස්පොන්සර් අලුත් ස්පොන්සර්ත් එක්කලා ඔබට ඔබේ 482 ගමන ඉදිරියට යන්නට පුළුවන්. සහ අර කලින් එම්ප්ලොයර් සමග කලින් අනුග්‍රහකත්වය දරපු ආයතනය යටතේ ඔබ රැකියාව කරපු ඒ කාල සීමාවත් ගණන් ගැනීමකට ලක් කරනවා දෙවෙනි කාල සීමාව සමග. ඉතින් මෙය ඊටාම හොඳ තත්ත්වයක් හේෂානි. ඔබට ඊටාම හොඳ පහසුකමක් ලබා දීලා තිබෙනවා. ඔබේ 482 යටතේ ඔබේ ගමන යන්නට සහ ඒ හරහා PR permanent residency pathway එකට යන්නට. තව එකක් තමයි හේෂානි මේ CSOL මේ core occupation skills occupation list එක යටතේ සියලුම තියෙන ඒ රැකියාව අවස්ථාවන් ඒ රැකියාවන් 186 කියන වීසාවට අදාළයි හේෂානි. ඒ 186 වීසාව මේ ඕනම වෘත්තියක් යටතේ ඔබට ඉල්ලන්නට පුළුවන් හේෂානි. ඒ වගේම තමයි ඔබට මේ 482 යටතේ ඉඳලා 186 වල transition period එක transit stream එක යටතේ ඔබට මාරු වෙලා PR එක ඉල්ලන්නට පුළුවන් හේෂානි. හොඳයි. එසේනම් දැන් මේ වීසාව යටතේ අපි දන්නවා වර්ණ ලීගල් ආයතනය ඒ වගේම මధు වර්ණකුල සූරිය මහත්මිය ඕස්ට්‍රේලියාව තුළ අවුරුදු 15කට වඩා වැඩි පළපුරුද්දක් තියෙන විශ්වසනීය ආයතනයක්. ඉතින් ඔබ දැන් මේ අපි දකිනවා විශේෂයෙන්ම allocations ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් ලබා දෙමින් ඒ වගේම ඒ සඳහා වීසාව තුළ තියෙන වෙනස්කම් තුලිනුත් අපිට පෙනී යන්නේ වීසාවේ ලබා ගැනීමට තියෙන නීති රීතිවල ලිහිල් වීමක්. ඔබට හිතෙන්නේ මොකක්ද මේ තුලින් ඔස්ට්‍රේලියානු සංක්‍රමණික දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ කුමක්ද? විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ හේෂානි මේ ඔබට දැනුම කුසලතාවයේ තිබෙනවා නම් සහ ඔස්ට්‍රේලියාවේ යම්කිසි සේවා ආයතනයක් ඔබට අනුග්‍රහකත්වයේ දක්වන්නට සූදානම් නම් ඔවුන්ට අවශ්‍ය නම් ඔවුන් තමයි තීරණය කරන්නේ අපිට මේ පුද්ගලයාව අවශ්‍යයි කියලා. මොකද ඔවුන් දන්නවා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සහ රටේ අවශ්‍යතාවයන් සහ රටේ ආර්ථිකය පිළිබඳව හොඳ දැනුවත්භාවයක ඒ ආයතන සිටිනවා. ඉතින් ඔවුන්ට අවස්ථාව සලකනවා ඔබ කැමති සේවකයෙක් පළපුරුද්ද තිබෙන සේවකයෙක් ඔබට ලබා ගන්නට පුළුවන් කියන එක. ඉතින් මෙය යම්කිසි විදිහකට රාජ්‍ය හෝ ඔස්ට්‍රේලියාව තීරණය කරනවට වඩා මේ පුද්ගලයා අපේ රටට සුදුසුයි කියන එකට වඩා තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා එය සේවා ආයතනයට සහ සේවකයාට තීරණය කරන්නට දෙනවා. ආර්ථිකයට යාන්ත්‍රණයට වැඩි පහසුකමක් දෙන්නට ඔවුන්ට තීරණය කිරීමේ යම්කිසි වැඩි අවකාශයක් ලබා දීලා තිබෙනවා. ඒ තුලින් ඇත්තටම රජය සහ ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙන්නේ මේ හොඳ ඉකොනොමි එකක් හොඳ ආර්ථිකයක් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට උදා කර ගන්නට. ඉතින් අර මම කිව්වා වගේ අර ඉන්ඩිපෙන්ඩන්ට් වීසා වලට තිබ්බ අවස්ථාව අඩු වෙලා මේ අවස්ථාව වැඩි කරලා තිබෙන්නේ වැඩි අවකාශයක් ඔබට සහ සේවකයාට සහ සේවා ආයෝජකයාට ලබා දෙමින්.
අවසාන වශයෙන් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය සවිමත් කරන්නට. හොඳයි. අපි ස්තුතිවන්ත වෙනවා මధు වර්ණකුල සූරිය මහත්මියට. මම හිතන්නේ මේ කරන සේවාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට නොමිලයේ මේ ආකාරයෙන් ඔබට අවශ්‍ය වෙන වීසා පිළිබඳව තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් විශ්වවාහිනී නාලිකාව සමග සම්බන්ධ වෙලා ඉතින් ඔබට අපි විශ්වවාහිනී නාලිකාවෙන් හැම විටම මතක් කර සිටිනවා. ඉතින් මේ සංක්‍රමණික කටයුතු පිළිබඳව නිසි උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්. අපි හිතුවට අපි මේ වීසා වන් ඔබට ඉලක්කම් වලින් මේ දේ කියලා හඳුන්වා දුන්නට මේ ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක සිදුවෙන කටයුත්තක්. මේ නිසාවෙන්ම ඔබට නිසි සංක්‍රමණික නියෝජිතවරයෙක් නීතිඥවරයෙක් හමුවට ගොස් උපදෙස් ලබාගෙන හරියට ඔබගේ නිවැරදිව ඒ වීසාව කර ගැනීම ඉතාමත් වැදගත්. ඔබට මේ පිළිබඳව නීති උපදෙස් ලබා ගැනීමට වනලීගල් ආයතනයේ සමග සම්බන්ධ වන්නට පුළුවන්. ඉතින් අපි මధు මහත්මියගෙන් දැනගන්නට කැමති කොහොමද ඔබ සම්බන්ධ වන්නේ? හේෂානි අපිට විද්‍යුත් තැපැල් යොමු කරන්නට පුළුවන් info@varnalegal.com 97929977 මුලට එනවා වික්ටෝරියානු කාර්යාලය දුරකථන අංකය. වෙබ් අඩවියට පිවිසන්නට පුළුවන් හේෂානි www.varnalegal.com ඒ අපිට වෙබ් පණිවිඩ දෙන්නට පුළුවන්. අප එයට ඔබට ප්‍රතිචාර දක්වනවා. හොඳයි. ඉතින් අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ සිටින වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින ඔබට ඩැනිනොන් නගරය කියන්නේ ඉතාමත් ඔබ සියලු දෙනා දන්නා කියන නගරයක්. මම හිතන්නේ හරිම ලේසියෙන් එන්නට පුළුවන් නගරයක්. ඉතින් වනලීගල් ආයතනයේ ඩැනිනොන් ශාඛාව පිළිබඳව දැන්ටමත් බොහෝ දෙනා දන්නවා. ඉතින් ඩැනිනොන් ශාඛාව වෙතට පැමිණත් ඔබට මේ නීති උපදෙස් ලබා ගැනීම සිදු කර ගන්නට හැකියාව තිබෙනවා. එසේනම් විශ්වවාහිනී නාලිකාවේ අපි ඉදිරි සතිවලදී ඔබට වැදගත් වන මේ සංක්‍රමණික නීති රීති පිළිබඳව ඔබ දැනුවත් කරන්න සූදානම් වනලීගල් ආයතනයේ සමග සම්බන්ධ වෙලා එතෙක් ඔබට අපි සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් මధు. අයිබෝවන් හේෂානි. අයිබෝවන්. අයිබෝවන්. විශ්වවාහිනී